ඉතින් iPhone කියලා පිළිගන්නවා SLTech YouTube channel එකට. අද වීඩියෝ එකක් කරන් ආවේ ඉන්වර්ටර් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක මේ හේනක පාවිච්චි කරපු ඉන්වර්ටර් එකක් අරන් ආපු කෙනා කිව්වේ මේක පවර් දුන්නට වැඩ කරන්නේ නැහැ කියලා. මේක ගැලවුවම ඉතින් ඇතුළේ මෙහෙම තමයි තිබ්බේ. උඩ ඩස්ට් එක තියෙනවා. ඒ වගේම එහෙම සර්කිට් කැලේ ලමුන්ලා තියෙනවා. කිසි පිළිවෙලකට නැහැ. හදලා තියෙනවා. කොහොම නමුත් මේක මොකක් හරි ප්‍රශ්නයක් නිසා වැඩ කරන්නේ නැහැ. තව දෙයක් තියෙනවා මේකේ මේ IC දෙකක් තියෙනවා. තමයි මේ පැත්තේ ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. ඒ වගේ මොනවත් හොයාගන්න දෙයක් නැහැ. මේක හදපු කෙනා ඒ වගේ අංක ටික තේරෙම මකලා දාලා. ඉතින් මේක මේ තත්ත්වෙන් තීදී හදාගන්න බෑ. ඉතින් මොකද මේ IC එකේ නම්බර් එකක්වත් මොනවද දන්නේ නැති නිසා. ඒ නිසා මේක ඉන්නතර බෝඩ් එකක් තියලා හදාගන්න තමයි වෙන්නේ අපිට. බලමු පොඩ්ඩක් මේක කොහොමද හදාගන්නේ කියලා. හරි ඉතින් මම මුලින්ම කරේ මේකේ තිබ්බ කලින් තිබ්බ සර්කිට් බෝඩ් එක අයින් කරවුවා. ඉන්වර්ටර් සර්කිට් එක අයින් කරලා මේකේ තිබ්බ ඩස්ට් එක ඉවත් කරලා සුද්ධ කරලා ට්‍රාන්ස්ෆෝමරේ තිබ්බ විදිහට හයි කරගත්තා. මේක ඇම්පියර් 5ක ට්‍රාන්ස්ෆෝමරයක් මේකට කලින් හදපු කෙනා පාවිච්චි කරලා තියෙනවා. දැන් මේකට තියෙන්නේ ඉන්වර්ටර් බෝඩ් එක හයි කරගන්න. බලමු අද මොකද්ද පාවිච්චි කරන ඉන්වර්ටර් බෝඩ් එක කියලා. මෙන්න මේ ඉන්වර්ටර් බෝඩ් එක තමයි මම අද මේකට පාවිච්චි කරන්නේ. මේ වොට්ටට ඉන්වර්ටර් කියලා ගාලා තියෙන මේ බෝඩ් එක. ඇත්තටම හොඳ බෝඩ් එකක්. මම මේ බෝඩ් එක පාවිච්චි කරලා ඉන්වර්ටර් කීපයක්ම හදලා තිනවා. ලොකු මුදලක් වෙන්නෙත් නැහැ. රුපියල් 300ක් වගේ පොඩි මුදලකට ඉලෙක්ට්‍රොනික ෂොප් එකකින් මේක ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන මේ කොටස් ටික මේ printed board එකේම ගහලා තියෙනවා. නිසා අපිට මේ printed board එකක් ගත්තම මේකට අවශ්‍ය කොටස් ටික මොනවද කියලා resistor, capacitor, ඒ වගේ මේකේ MOSFET තියෙනවා. ඒ මොනවද කියන එක මේ printed board එකේ බලලා අපිට shopping electronic shop එකකින් ගන්න පුළුවන්. ඒ වගේම මේ PCB එකට මෙන්න මේ වගේ මැනුවල් එකක් එනවා. මෙන්න මේ මැනුවල් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ PCB එකයි ට්‍රාන්ස්ෆෝමර් එක කොහොමද සම්බන්ධ කරලා ඒක බැටරියට සම්බන්ධ කරගන්න කියන එක බලා ගන්න මේකේ මැනුවල් එකක් දීලා තියෙනවා මේ කට්ටිය. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේකේ මේ තියෙන IC දෙක. මේ තියෙන CD4027 සහ NE555 කියන IC දෙකක් මේකට එන්නේ. මේ IC දෙක මේකට පාස් එකක්දී මේ වගේ IC බේස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ. මේ IC බේස් දෙකක් දාලා පාවිච්චි කරන එක කිරීම IC එකට වෙන ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන්. දැන් අපි උත්තේම දැන් මේක පාස් ආදී බවුත් එක මේ IC එකේ පින් වලට තියලා පාස් කරනවා. ඒ පාස් ආදී මේ IC එක රත් වෙනවා. රත් වුණාම මේ IC එක ඩැමේජ් වෙලා යනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ IC එකක් ඩැමේජ් වෙනවා. එහෙම වුණොත් එහෙම අපිට මේක ආය IC එක බෝඩ් එකෙන් ගලව ඉන්න ඕන. IC බේස් එකක් දාගත්තම එහෙම කරන්න ඕනේ නැහැ. IC එක බේස් එක ගලවලා ඉවත් කරලා අලුත් IC එකක් අපිට දාගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්න තියෙන්නේ. මේක පාස් වෙන වීඩියෝ එක ගේන්නේ මම. මේක පාස්ලා ඉවර කරලා මම වීඩියෝ එක ආය අරන් ඉන්නම්. බලමු අපි කොහොමද මේක ට්‍රාන්ස්ෆෝමරේට සම්බන්ධ කරලා වෝල්ටේජ් කොහොමද කියලා පොඩ්ඩක් බලමු. හරි ඉතින් ඔන්න මම සර්කිට් එක පාස් කරලා ඉවරලා නැවතත් වීඩියෝ එකට ආවේ. සර්කිට් එක පාස් කරලා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතන MOSFET 8ක් දාන්න තිබ්බට මම මෙතන MOSFET 4ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකට දෙක ගන්න තමයි MOSFET පාවිච්චි කරලා තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නෑ. මේ MOSFET රත් වෙනවා කියලා හිතන්නේවත් නෑ. තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙතන මේ තියෙනවා එක CIKPF කියලා. මෙතන තියෙනවා CIKPF කියලා. මෙතෙන් දෙන්නේ මේ වගේ කැපැසිටර් දෙකක්. ඒ කියන්නේ මේක මේ කෝඩ් එක ඇවිල්ලා 104. 104 කියන කෝඩ් එකේ එන කැපැසිටර් දෙකක් තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් මම සර්කිට් බෝඩ් එක පාස්ලා ඉවර කරලා මේකෙන් ට්‍රාන්ස්ෆෝමරේට යන වයර් දෙකක් පාස් කරලා ට්‍රාන්ස්ෆෝමරේට පාස් ගන්න ඕනේ. මෙතන මේ ඉන්වර්ටර් බෝඩ් එකේ තියෙන අවුට් කියලා ගහලා. අවුට් කියලා ගහලා ඒ දෙකට ට්‍රාන්ස්ෆෝමරේ දෙපැත්තේ වයර් දෙක. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමරේ වයර් තුනක් තියෙන ට්‍රාන්ස්ෆෝමරේ එක වයර් තුන දෙපැත්තේ තියෙන දෙක. මැද එක නැතුව දෙපැත්තේ තියෙන දෙක තමයි මේ අවුට් කියලා දෙකට පාස් කරන්නේ. මැද වයර් එකට තමයි අපි ධන සප්ලයි එක ලබා දෙන්නේ.
මම මේකේ සප්ලයි දෙන්නත් වයර් දෙක වැරදියක් පාස් කරලා තියෙනවා. මේ දනරින ඉන්න සප්ලයි එක කෙලින් බෝඩ් එකේ මෙතන තියෙනවා දනරින කියලා වෝල්ටේජ් ඉන් කරන්න. එතන ඉන්න සප්ලයි එකට සහ දන එකට දෙකක් පාස් කරලා තියෙනවා. ඒ වගේම මෙතන බෝඩ් එකට දෙන දන සප්ලයි එකම මම මෙතන ට්‍රාන්ස්ෆෝමරේටත් දීලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමරේ මැද පින් එකටත් දීලා තියෙනවා. බලමු මේකට පවර් එකක් දීලා කොහොමද කියලා. තව ඒ වගේම දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන ප්‍රීසෙට් එක. මේ ප්‍රීසෙට් එකෙන් අපිට මේකේ ෆ්‍රීකවන්සි එක වෙනස් කරගන්න පුළුවන්. ඒක අවුට්පුට් එකට වෝල්ටේජ් මීටරයක් සම්බන්ධ කරලා මේක යස් කරපුවම වෝල්ටේජ් එක සහ ෆ්‍රීකවන්සි එක හර්ට්ස් 50ට නිකන් හදා හර්ට්ස් 50 අපිට හයිට මේකෙන් හදා ගන්න පුළුවන්. අපි මේකට සප්ලයි එකක් දීලා බලමු කොහොමද කියලා. දැන් සර්කිට් එක වැඩ කරනවා. මේකේ වෝල්ටේජ් එක බැලුවොත් එහෙම වෝල්ටේජ් එක 230 හැදිලා තියෙනවා. 230 වෝල්ටේජ් මේක හැදිලා තියෙනවා. කියන්නේ ඉතම සාර්ථකයි මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අපිට 230 වෝල්ට්ම AC වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේකට බල්බයක් සම්බන්ධ කළා කොහොමද කියලා. ඇත්තටම හොඳ එළියක් තියෙනවා. මම LED බල්බයක් සම්බන්ධ කරවුවා. හොඳ එළියක් තියෙනවා මේකේ. මේකෙන් අපිට ලයිට් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ලොකු බැටරියක් පාවිච්චි කරලා බල්බ් කීපයක් අපිට කුඹරේදී හේනේදී එහෙම පාවිච්චි කරන්න හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතර තමයි කියන්න තියන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.